මැක්ඩොනල්ඩ්ස් ලංකාවෙන් ගිය හේතුව අද කතා කරමු. මේ බ්‍රෑන්ඩ් එක ලංකාවෙන් ගිය එක ගැන ගොඩක් අය දුක් වෙනවා. හැබැයි ගොඩක් අය හිතන් ඉන්න හේතුව නෙවෙයි මේ බ්‍රෑන්ඩ් එක ලංකාවෙන් යන්න හේතුව. 2024 වෙනකොට ලංකාවේ තිබුණ මැක්ඩොනල්ඩ්ස් අවන් හා සේරම වගේ වහලා දැම්මා. ගොඩක් අය හිතන් හිටියේ මේක සිද්ධ වුණේ ලංකාවේ බිස්නස් නැති හින්දා මැක්ඩොනල්ඩ්ස් එකෙන් ගත්ත තීරණයක් කියලා. හැබැයි ප්‍රශ්නේ සේල්ස් වලට වඩා එයාලගේ බ්‍රෑන්ඩ් ස්ටෑන්ඩඩ්ස්. අපි හොයලා බලපු විදිහට ලංකාවේ ෆ්‍රැන්චයිසි සහ මැක්ඩොනල්ඩ් පේරන්ට් කම්පැනි එක අතර තිබුණ ඇග්‍රීමන්ට් එකේ යම්කිසි කඩවීමක් හින්දායි මේ සිදුවීම වෙලා තියෙන්නේ. මැක්ඩොනල්ඩ්ස් එකේ තියෙන ප්‍රධානම රික්වයර්මන්ට් එකක් තමයි කොළඹ තියෙන මැක්ඩොනල්ඩ්ස් එකේ සහ USA වල තියෙන මැක්ඩොනල්ඩ් එකේම එකම රස සහ එකම විදිහේ කස්ටමර් එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕනේ කියන එක. මේක මීට් කරන්න බැරි වුණාම ලංකාවේ මැක්ඩොනල්ඩ්ස් ෆ්‍රැන්චයිසි ඇග්‍රීමන්ට් එක කැන්සල් කරලා දාලා තියෙනවා. අපි මෙතනදී ඉගෙන ගන්න ඕනේ මොකද්ද? ස්ට්‍රෝං බ්‍රෑන්ඩ් එකක් හදන්න ඇඩ්වර්ටයිසිං විතරක් මදි. ඒකට බලපානවා බ්‍රෑන්ඩ් එකක ස්ට්‍රෙන්ත් එක සහ කන්සිස්ටන්සි එක. කස්ටමර් කෙනෙක් කොළඹදී කන බර්ගර් එකත් නිව්යෝර්ක් වලදී කන බර්ගර් එකත් එකම සමාන ටේස්ට් එකක් තියෙන්න ඕනේ. එක සමාන එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕනේ. මැක්ඩොනල්ඩ්ස් බ්‍රෑන්ඩ් එක ඒ ස්ටෑන්ඩඩ්ස් බිලීව් කරන හින්දා එයාලා ශ්‍රී ලංකන් මාකට් එකම අතහැරියා කියලා කිව්වොත් අපිට ඒක විශ්වාස කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා මැක්ඩොනල්ඩ්ස් ශ්‍රී ලංකාවෙන් ගියේ සේල්ස් නැති හින්දා නන් නෙවෙයි. සේල්ස් වලට වඩා එයාලගේ බ්‍රෑන්ඩ් රෙපියුටේෂන් එක එයාලට වටින හින්දා. ඔයා හිතන්නේ ලංකාවට මැක්ඩොනල්ඩ්ස් ආයි එයිද? පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ ඇඩ්වර්ටයිසිං කේස් ස්ටඩීස් බලන්න මාව දැන්ම ෆලෝ කරන්න. Thank you.